කොහොමද ළමයි? ඔයාලා හොඳින් නේද? ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බනේ යුනි බ්ලොග් එකක්. ඔන්න ඒක තමයි මේ. ඉතින් ඔයාලට මේ බ්ලොග් එකෙන් බලා ගන්න පුළුවන් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ගේ වීක් එකක් මොන වගේද ගත වෙන්නේ. එතකොට මෙහි අපේ ක්ලාස් රූම්ස් මොන වගේද, ලෙක්චර් හෝල්ස් මොන වගේද, අපේ ෂෙඩියුල් එක මොන වගේද, ඒ හැමදේම මේකෙන් බලා ගන්න පුළුවන්. මම මන්ඩේ ඉඳන් ෆ්‍රයිඩේ වෙනකන් ඔක්කොම ෂූට් කරලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එක ක්ලාස් එකක් ඉවරයි. ඒකේ ඔයාලා දැක්ක විදිහට හැමෝටම එක කම්පියුටර් එක ගානේ තියෙනවා. දැන් අපි මේ යන්නේ ලැටින් ක්ලාස් එකට. අපිට ලැටින් කරන්නේ අපේ කියුරේටමයි. ඉතින් මේ තියෙන්නේ අපේ ක්ලාස් රූම් එක. I will find the tests. Yeah, I will find the most interesting information for us to discuss. But for you, I think have a nice day. Have a nice day. ලැචින් එක ඉවර වෙලා කැන්ටින් එක පැත්තට යන ගමන් උදේට කාලේ නෙවෙයි ආවේ අර බඩගින්න. එහෙනම් මොන හරි කම්. කාලේ ඉවරයි. ඊළඟට අපිට තියෙන හිස්ටෝ. ඉතින් හිස්ටෝ බිල්ඩින් එක ටිකක් දුර තියෙන නිසා ටැක්සි එකක යනවා. මෙහි තියෙන රූල් එකක් තමයි ඉස්සරහා ඉන්න අය වගේම පිටිපස්සේ ඉන්න අයත් අනිවාර්යෙන්ම සීට් බෙල්ට් දාන්න ඕනි. නැත්නම් මෙයාලා රයිඩ් එක ස්ටාර්ට් කරන්නේ නැහැ. ලංකාවේදී නම් අපි කීයටවත් පිටිපස්සේ යනකොට සීට් බෙල්ට් දාන්න නැහැනේ. ඒත් මෙහෙදී එහෙම කරන්න බෑ. ඔන්න හිස්ටොත් ඉවරයි. මේකෙන් අද දවසට අදාළ ක්ලාස් ඔක්කොම ඉවර වුණා. දැන් අපි මේ බස් හෝල්ට් එකට යන ගම. වෙනදාට හොස්ටල් එක ගාවින්නේ බහින්නේ. අද දැස්සා මේ සාන්ත කියලා ෂොප් එකක් තියෙනවා. ඒක ගාව තියෙනවා කියලා ආරංචි වුණා වට්ටක්ක. ඉතින් වට්ටක්ක ගන්න ආසාවක් ඇවිල්ලා ගන්න දැන් මේ යන ගම. මගින් බහලා ගන්න යන ගම. ඔතන ආන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි ඉඳගෙන ඉන්නේ. එතන තමයි වට්ටක්ක තිබුණේ. ඕනි කරන ඔක්කොම ටික අරගෙන දැන් හොස්ටල් එකට යන ගමන් ඉන්නේ. හොස්ටල් එක පෙනිපෙනි ඉන්නේ. ගත බඩු ටික ඔක්කොම බෑග් එකේ බරම බරයි දැන් බෑග් එක. එහෙනම් හොස්ටල් එකට ගිහිල්ලා හම්බෙමු. අර තියෙන අපේ හොස්ටල් එක.
එතකොට මේ ඉන්නේ මගේ බ්ලොග් එකේ ඉන්න අනිත් අය. එයාලත් දැන් තමයි යුනිවර් වෙලා ඇවිත් තියෙන්නේ. මේ තියෙන්නේ මගේ ඩිනර් එක. ඩිනර් එක අරන් වොෂ් එකක් දැම්මා. මන්ඩේ එතනින් එහාට ෂූට් කළේ නෑ. ඔතනින් ඉවරයි. Day 2. යුනියන්න රෙඩි වෙන ගමන් පුංචි ඇඩ්වයිස් එකක් දෙන්න හිතුවා. මගේ වීඩියෝස් වැඩිපුරම බලන්නේ A level කරන නංගිලා මල්ලිලානේ. ඉතින් රිසල්ට්ස් ආව නේද? මේ දේ මතක තියාගන්න. වෙන්න තියෙන දේ වෙනවා. ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් ගැන හිතන එක නවත්තන්න. ලයිෆ් එක ඔයා ප්ලෑන් කරපු විදිහටම වෙන එකක් නෑ. and that's okay. සිද්ධ වෙන දේවල් බාර ගන්න ඉගෙන ගන්න. ඒ වගේම ටයිමින් ගැන විශ්වාස කරන්න. තව දෙයක් අමතක කරන්න එපා හැමදේම සිද්ධ වෙන්නේ හේතුවකට. ධනාත්මකව ශක්තිමත්ව ඉන්න බලන්න. ලයිෆ් එක ඔයාට දීලා තියෙන දේෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔයා ප්ලෑන් කරපු විදිහටම දේවල් සිද්ධ වුණේ නැත්තේයි කියලා කලකිරෙනකොට මතක තියාගන්න. දෙවියන්ට වෙන ප්ලෑන් එකක් තිබිලා තියෙනවා. So whatever happens happens. ශීත ඉන්නවා ඉතින් මේ දවස්වල වැඩ කරන් ඉතින් දැන් කොහෙද යන්නේ මේ? රෂියන් පීරියඩ් එක දැන් ඉනවා කියන්නේ. කොහෙද හොස්ටල් එකේ නේ? හොස්ටල් එකේ. ඒක කියන්නේ මේ දවස්වල ෆිසික්ස් එක ඉවර වෙච්ච ගමන් ඉක්මනට ආවා හොස්ටල් එකට. අපිට රෂියන් තියෙන හොස්ටල් එකේනේ. ඒ නිසා ආවා හොස්ටල් එකට. 6th floor එකේ තියෙන රෂියන් රූම් එකට ආව පොත් ටික ගන්න. පොත් ටිකත් අරගෙන දැන් යනවා ක්ලාස් රූම් එකට. ක්ලාස් රූම් එකේදී හම්බෙමු. අපේ රෂියන් ටීචර් මාරම හොඳයි. එයා ගොඩාක් ක්ලෝස් අපිත් එක්ක. ඔන්න බලන්නකෝ එයා අපිට රෂියන් උගන්වන විදිහ. Вот это падеж 4, да, упражнение, письмо. Почему форму не меняем? නිය අනා. Не она. Вот, да, потому что упражнение оно, письмо тоже оно, да, форму не මෙන්න меняем. මේ විදිහට මිස් ඇවිල්ලා හැමෝගෙම පොත් බලනවා. හරියට නිකන් නර්සරි එකක ළමයි ටිකක්ව බලා ගන්නවා වගේ තමයි එයා අපිත් එක්ක ඉන්නේ. සීනි ටෙම්පරේචර් එක ඔබේ මලපා අතවල නෑ රැන්ඩම් ඔය රැන්ඩම් නෙවෙයි බං ඒක මට රැන්ඩම් ඔන්න ඒකත් ඉවරයි. දැන් මේ අද දවසට අදාළ අන්තිම සබ්ජෙක්ට් එකට යන ගමන් ඉන්නේ. ක්ලාසස් ඉවර වෙලා ගෲප් දෙකේම අය දැන් හොස්ටල් එකට යනවා. ගෙදර ඇවිල්ලා වෙනද විදිහටම කාලවොෂ් දාලා පාඩම් කරන්න පටන් ගත්තා. හෙට අපිට ඇනටමි තියෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ පාඩම් කරන්නේ ඇනටමි. Day 3. Good morning ළමයි. පේනවා නේද අද එළියේ මීදුම? අද නම් අනිවාර්යෙන් වින්ටර් ජැකට් දාන්න වෙයි. පුදුම සීතලක් තියෙන්නේ. මගේ හොස්ටල් බ්ලොග් එක බලපු කෙනෙක් නම් දන්නවා මේ කොහෙද කියලා. මේ තියෙන්නේ අපේ හොස්ටල් එකේ කැන්ටින් එක. උදේට මෙතනින් මොනවා හරි පොඩි දෙයක් අරගෙන
යන්න ඕනි කියලා හිතුවා. පහල කැන්ටින් එකෙන් ගත්ත එකත් කකා. දැන් මේ ඇනටමි බිල්ඩින් එකට යන ගම. රසයි ඒ කවුලක් නැහැ. රශයෙන් එකත් ඉවර වෙලා ඔන්න දැන් තමයි ආවේ. දැන් වෙලාව ඇවිල්ලා 2යි. දැන් ඇඳුමක් මාරු කරගෙන උයන්න පටන් ගන්න ඕනේ. අද මම උයන්න හදන්නේ එදා මන්ඩේ යුනි ඉවර වෙලා එන ගමන් ගෙනාපු වට්ටක්ක එකයි හාල් මැස්සු බැදුමකුයි. හාල් මැස්සු ලංකාවෙන් ගෙනාවුවා තියෙනවා. ඒ වගේම මිල්ක් පවුඩර් තියෙනවා ඒකත් ලංකාවෙන් අරන් ආවේ. ඉතින් හදමු. අරගෙන උයපු බාජන් ටික ඔක්කොම සෝදලා කිචන් එකත් ක්ලීන් කරලා වොෂ් එකක් දාගෙන ඔන්න දැන් තමයි ආවේ. දැන් මම කරන්න හදන්නේ මට තියෙන හෝම්වර්ක් ටික. හෙටත් රෂියන් තියෙනවා. රෂියන් වල හෙට අපිට ඕරල් ටෙස්ට් එකක් තියෙනවා. එහෙනම් ඒකට පාඩම් කරන්න ඕනි. ඒ වගේම දැන් අද ඇනටමි වල උගන්වපු ටික next Friday ප්‍රශ්න අහනවා. බොදුරට මට තියෙනවා මගෙන් අහන්න තියෙනවා. ඒ නිසා ඒකටත් රෙඩි වෙන්න ඕනි. ඒ නිසා දැන් වැඩ පටන් ගන්න හදන්නේ. Hardly a month of everything. No balanga hinda hora himbalana dari. Day 4. Hi, අද Thursday. අද අපිට ක්ලාස් පටන් ගන්න 11:30 වෙද්දී මුලින්ම තියෙන්නේ ලෙක්චර් එකක්. ඊට පස්සේ කෙමිස්ට්‍රි තියෙනවා. ඒ වගේම අදත් රෂියන් තියෙනවා. රෂියන් තියෙන අන්තිමට ඉවර වෙන්නේ එතකොට අද හොස්ටල් එකෙන්ම තමයි. නාගත්ත උදෙන්ම නාලා දැන් රෙඩි වෙලා ඉන්නේ යන්න. ඔයාලට මම පෙන්නන්නම් අපේ ලෙක්චර් හෝල් එකක් මොන වගේද කියලා. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ ප්‍රේමාදරේ. අපේ බැජ් එකේ ළමයි ටිකක් වැඩි. ඒ නිසා මේ ලෙක්චර් හෝල් එක සම්පූර්ණයෙන්ම පිරෙනවා ළමයි ටික ඔක්කොම ආවම. ලෙක්චර් එක ඉවරයි. normally ලෙක්චර් එකක් ඉවර වුණාම මෙතන ටිකක් crowded. මොකද හැමෝම ජැකට් ගන්න එතනට එන නිසා. මේ තියෙන්නේ එතනම ලෙක්චර් හෝල් එකේ එහා පැත්තේ එදා මොකක් හරි එක්සිබිෂන් එකක් තිබ්බා. ඒක
අද අපේ රශයෙන් වලින් ගන්න තිබ්බේ පාඩම් ගන්න එක විතරයි අද කරන්න තිබ්බේ. ඉතින් මම මුලින්ම ගියපු නිසා ඉක්මනටම රූම් එකට යන්න දුන්නා. හින්දා අදට මගේ වැඩ ඔක්කොම ඉවරයි. දැන් තියෙන ඉතින් ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා කාලා ඇන්ටමීකට පාඩම් කරන්න. හැඟුමන් රැඳිලා මේ හිතම පාවේ පවනින් වෙලිලා නුඹ වෙතම යාවේ තැනේ ප්‍රේමාදරේ. The next day. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance to walk beside your wandering dance. She hums a tune I've never heard in languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my fear. But time rolls on like open roads, and soon she won't be here. Oh, traveler, you carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask you. ක්ලාස් ඉවර වෙලා අපි හැමෝම ආවා වීක් එකටම බඩු ගන්න. ඉතින් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. We'll see you the next video. Bye.